කුඩා ළමයිව ඝාතනය කරලා එයාලගේම මස්කන ඝාතකෙක් ගැන අහලා තියෙනවාද මේ දාම ඝාතකයාගේ නම තමා ඇල්බර්ට් ෆිෂ්. ඉතින් මෙයා ඉන්න ඇමරිකාවේ වොෂින්ටර්න් වල මේ දාමඝාතකයා එදස් නමසේ විස්සිනම් එදස් නම්සි තිහ දක්වා කාලය තුළ තමා ප්‍රසිද්ධයට පත්වෙලා තියෙන් පුද්ගලයන් තුළ කතාබහට පත්වෙන්නේ පුංචි ළමය ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් කෑම සම්බන්ධයෙන් ග්‍රේමෑන් සහ ද බුගීමෑන් කියලා මෙයාව හඳුන්වනවා. ඉන් එදදාස් නමසේ විසි හතරදි මෙන්න මේ බුගීමෑන් එහෙමනැත මෙ මේ දාම ඝාතකයා අවුරුදු දහයක් වන ගෑනු ළමයෙක්ව අල්ලලා යාව ඝාතනය කරනතින් ඝාතනය කර නවතින්න නැහැ එයාගේ මස් පවා මෙයා කනවා මේ ග්‍රේස් කියන අවුරුදු දහයක පුංචි ළමයාව තම මෙයා ඝාතනය කරලා තියෙන්නේ දස් නම්සේ තිස් හතරදි මෙන්න මේ ද බුගීමෑන්ව පොලිසිවිසින් අත්තඩංගුට ගන්නවා අත්තරංගුවට ගෙන කරන පරීක්ෂණ වලදි මෙන්න මේ පුද්ගලයාගේ ස්වභාවය අනාවරණය වෙනවා. ඉතින් මෙයාට තිබිල තියෙනවා මානසික ප්‍රශ්නයක්. ඉතිං කෙසේ වෙතත් මෙයාව ඉදස් සම්ති තිස් හයේදී මරණ දන්බෙනවා. ඉතින් මරණ දණ්ඩනය හම්බල නිකංගෙන හැ මෙයාව ඉද සම්සි තිස්සායේදී ඝාතනය කරලා මරල දානවා. ඉතින් මෙන්න මේ වගේ සීරියල් කිලර්ස්ලා ගැන දැනගන්න කැමතිනම් අපේ පේජක ෆලෝ කල තිය